හෙලෝ බ්‍රදර්ස්. ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම විද්‍යාඥයා ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. නිකොලා ටෙස්ලා. නිකොලා ටෙස්ලා ගැන අහපු නැති කෙනෙක් නැති තරම්. නිකොලා ටෙස්ලා උපත ලැබුවේ ක්‍රෝෂියාවේ සර්බියානු පවුලකයි. 1856 ජූනි 10 වෙනිදා අකුණු ගහන මධ්‍යම රාත්‍රියේදී. ඒ නිසාම ඔහුව විදුලියෙන් උපන් දරුවා ලෙසද හැඳින්වුවා. ඔහුගේ පියා ඔකෝඩොස් පූජකයෙකු වූ බැවින් ඔහුට පුතාව පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තව මව නිවසේ වැඩ පහසු කර ගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු මේ කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙන ගැනීමටයි. දිනක් තමන්ගේ සුරතල් බලලාගේ ලෝභ වලින් හටගත් ස්ථිති විද්‍යුත් ධාරාවක් වැදුණු ටෙස්ලා තමන් විදුලිය ගැන ඉගෙන ගත යුතු බව තීරණය කළා. කලත් තම උපන්බිමේ දුම්රිය සමාගමක ට්‍රොලි සම්බන්ධව සේවය කළ ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණය ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමට. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කීපයක් මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමන්ව හඳුන්වා දීමේ ලිපියක් සහිතවයි. ඔහු සේවයට යන්නේ ඒ මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා වූ තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි. එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පරීක්ෂණවල නියැලෙමින් බොහෝ නිර්මාණ සිද්ධ කරනවා. එඩ්සන් දැනගෙන සිටියේ සහ අලෙවි කළේ DC සරල විද්‍යුතයයි. ඒ එකල අධික මිල අධික සේවාවක් වුණා. සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම, සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම, ගිනි ගැනීම අධික වීම, ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධික වියදමක් යෑම ආදී හේතුන් මත එඩ්සන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා. ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව ඔහු තේරුම් ගත්තා. එඩ්සන් අවසන් වරට ටෙස්ලාට බාර දෙන ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර්වල දෝෂ නිරාකරණය දෙන ලෙසටයි. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. ටෙස්ලා දිවාරයන ඔබලා මෙම කාර්ය අවසන් කර එඩ්සන්ට බාර දී පොරොන්දු වූ මුදල ඉල්ලනවා. ඉතින් එඩ්සන් මේ මුදල ටෙස්ලාට දුන්නද? නෑ. එවිට එම මුදල ප්‍රතික්ෂේප කරමින් එඩ්සන් ටෙස්ලාට මෙහෙම පවසනවා. ටෙස්ලා, you don't understand our American humor. ටෙස්ලා, ඔබට ඇමරිකානු අපගේ කවටකම් තේරෙන්නේ නැහැ. එඩ්සන් සහ ටෙස්ලා බිඳී යාම මෙසේ ඇරඹෙනවා. නිකොලා ටෙස්ලා වෙනම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට එකග වන්නේ JP Morgan සහ ජෝර්ජ් වොෂින්ටන් හවුස් සමාගම් දෙක පමණයි. දැන් තමා මිත්‍රවරුනේ නිකොලා ටෙස්ලා නියමෙටම වැඩේ පටන් ගන්නේ. ඔහු AC ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය ලොවට ගෙන එනවා. ඔහු ලෝ ප්‍රථම ජල විදුලි බලාගාරයේ නායකරා දියල්ලේදී කරන්නේ ජලයෙන් විදුලිය නිපදවීම පිළිබඳව කිසිදු අදහසක් ලෝකයට නොතිබූ යුගයකයි. මුළු පළාතකටම එක් බලාගාරයක් පමණක් හොඳටම ප්‍රමාණවත් වීම, සම්ප්‍රේෂණය හා බෙදා හැරීම සඳහා තුනී රැහැන් පමණක් ප්‍රමාණවත් වීම, නිෂ්පාදන හා නඩත්තු ගාස්තු ඉතා අවම වීම ආදී හේතු නිසා අපි අදට පාවිච්චි කරන ටෙස්ලාගේ මෙම AC විදුලිය එදා අතිශයින් ජනප්‍රිය වන්නට පටන් ගත්තේ තෝමස් අල්වා එඩිසන්ගේ ව්‍යාපාරවලට මරු පහරක් එල්ල කරමින්. තෝමස් අල්වා එඩිසන් නිකන් හිටියේ නෑ. ඔහු පාසල් ළමුන්ට මුදල් ලබා දී නිව්යෝක් නිවෙස් වලින් සුරතල් බල්ලන් සහ පූසන් සොරාගත්තා. අවසානයේ අශ්වයන් සහ ඇතින් නැද්ද හොයාගත්තා. ටෙස්ලාගේ AC විදුලිය ඉතා අනතුරුදායක බව පෙන්වීමට ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා එම සියලු සතුන් ප්‍රසිද්ධියම AC විදුලියට වද්දවා පණ පිටින් පුරුසා මරා දැම්මා. අසම සම මොලයක් තිබූ ටෙස්ලා මීට කදිම උපායක් යෙදුවා. පැරඩේ කේජ් එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇදගත් නිකොලා ටෙස්ලා ප්‍රසිද්ධියම තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා. මේ සමග කොපිත වී යන එඩ්සන් DC විදුලිය සෑම අතින්ම ප්‍රතික්ෂේප වී දුප්පතාගේ හිතවතා වූ ටෙස්ලාගේ AC විදුලිය ලොව පුරා ජනප්‍රිය වෙනවා. අදටත් ඔයාගේ නිවසේ භාවිතා කරන්නේ AC විදුලියයි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් පරාජය බාරගත්තා කියලා ඔයගොල්ලෝ හිතනවද නැහැ? ඔහු ටෙස්ලාගේ විද්‍යාගාරයට ගිනි තබා ටෙස්ලාගේ සටහන් පවා විනාශ කරනවා. නමුත් එඩිසන්ගේ මේ උත්සාහයද ව්‍යර්ථ වන්නේ මානව ඉතිහාසයේ බිහි වූ අසම සමහා අසාමාන්‍ය මොලයක් හිමි නිකොලා ටෙස්ලා ඉදිරියේ තෝමස් අල්වා එඩිසන්ට තිබුණු ලදරු මොලයක් බවට ඔහුට අමතක වීම නිසායි. නිකොලා ටෙස්ලාට භාෂා 8ක් පමණ කතා කරන්න හැකියාව තිබිලා තියෙනවා. සර්බියන්, ඉංග්‍රීසි, චෙක්, ජර්මන්, ෆ්‍රෙන්ච්, හංගේරියන්, ඉටලියන් සහ ලතින් ඒ භාෂායි. ඔහුට එක්වරක් පමණක් කියවීමෙන් පසුව සම්පූර්ණ පොතක්ම නැවත ඒ අයුරින්ම ලිවිය හැකි මතකයක්ද තිබිලා තියෙනවා. ඉතාම සංකීර්ණ ත්‍රිමාණ සටහනක් මොලේ නිර්මාණය කරගෙන කිසිදු සටහනක් නොමැතිව 100% අංග සම්පූර්ණව ඒ නිර්මාණය කිරීමට හැකියාවද නිකොලා ටෙස්ලාට තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ මොලයකට සටහන් ගිනි තැබීමෙන් සිදු වූ හානිය ඉතාමත් අවමයි. එඩ්සන්ගේ මූල්‍ය අනුග්‍රහය යටතේ අපි කවුරුත් දන්නා ගුග්ලි එල්මෝ මාකෝනි රේඩියෝ හොයාගත්තා. නමුත් ඔහු සැබවින්ම කළේ ටෙස්ලාගේ සොයා ගැනීම හා
පේටන් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන් විදුලි පණිවිඩය යැවීමයි. රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල් ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න. ටෙස්ලා මේ ගැන මාධ්‍යවල පිළිතුරු දුන්නේ Marconi is a good fellow. Let him continue. He is using 17 of my patents. නිකොලා ටෙස්ලාගේ මේ වචන කීපය අතුරත ලොකු තේරුමක් තිබුණා. ඉතින් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් එඩ්සන් කොච්චර විනාශයක් මේ මනුස්සයාට සිද්ධ කරාද කියලා. ඊටම මෑතකදී දුන් අඩු තීන්දුවකින් නැවතත් ගුවන් විදුලිය සොයා ගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකයේ ඒ දකින්නේ නැහැ. රේඩාර් සොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ රොබර්ට් වොට්සන් හටයි. 1935 දී නමුත් 1917 දී පළමු ලෝක යුද්ධයේදී ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් මුලින්ම රේඩාර් තාක්ෂණය සොයාගත්තේ නිකොලා ටෙස්ලායි. අවාසනාවකට එවකට නාවික හමුදාවේ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් අංශයේ ප්‍රධානියා වූයේ එඩ්සන්. ඉතින් ඉතිරිය ඔබම සිතාගන්න. ටෙස්ලා තවත් ඇදහිය නොහැකි සොයා ගැනීම් රාශියක්ම සිද්ධ කරා. ඔහු ට්‍රාන්සිස්ටරේ සම්බන්ධ මූලික සොයා ගැනීම් නොකරන්නට ඔබ අද අන්තර්ජාලයට පිවිසෙන්නේද නැහැ. අදට පරීක්ෂණ මට්ටමේ ඇති ක්‍රයෝගනික් ඉංජිනේරීම් පිළිබඳව වසර 100කට පෙර ඔහු පරීක්ෂණ සිද්ධ කළා. අභ්‍යවකාශයෙන් එන ගුවන් විදුලි තරංග රෙකෝඩ් කළ ලෝ පළමු විද්‍යාඥයා වන්නේද නිකොලා ටෙස්ලායි. භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. මේ පරීක්ෂණය කරන විට මුළු නිව්යෝක් නගරයේම භූමිකම්පාවක් දැනී තිබෙනවා. මේ තාක්ෂණයෙන් හාප් කාලගුණයද පාලනය කළ හැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙසද හඳුන්වනවා. පෘථුවියේ අනුනාද සංඛ්‍යාව සොයාගත් විද්‍යාඥයා තමයි නිකොලා ටෙස්ලා. මෙයාගේ නිවැරදි බව තහවුරු කර ගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් අවුරුදු 50ක් විතර ගත වුණා. බෝලාකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිවැරදිවම කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කළා. දුරස්ථ පාලකයේ රැහැන් රහිත සංවේදන, නියෝන් ලයිට්, ෆ්ලෝරස් ලයිට්, ටියුබ් ලයිට්, AC මෝටර්, බ්ලෙන්ඩර් ෆෑන් එකේ වායු සමීකරණයේ සිට කර්මාන්ත ශාලාවල දැවන්ත යන්ත්‍ර දක්වා AC මෝටරේ විද්‍යුත් චුම්බක ශ්‍රේෂ්ඨය මත ගමන් කරන පාවෙන පීරිසි රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණ මේ හැම දෙයක්ම ලෝට දායාද කරේ නිකොලා ටෙස්ලා. ටෙස්ලා ලෝට අවසන් වරට දායාද කළේ මෑන්හැටන් දූපතේ ඉදි කළ ටෙස්ලා කුළුණයි. ඒ තනි කුළුණ මගින් වායු ගෝලයට ඉහළින් ඇති වායු ගෝලයේ භාවිතා කර මුළු ලෝකයටම රැහැන් රහිතව නොමිලේ විදුලිය ලබා දීමටද කටයුතු කරන්න ඔහු සූදානමින් සිටියා. ඉතින් මෙච්චර දේවල් කරපු නිකොලා ටෙස්ලා කෝටිපතියෙක් වුණේ නැහැ. ඔහු සෑම විටම මිනිස්සුන්ට අඩු මිලට විදුලිය ලබා දීමට හා ජල, සූර්ය සුළං ඇතුළු පුනර්ජනනීය බල ශක්ති හඳුන්වා දීමට කටයුතු කළ කෙනෙක්. වසර 50,000කට පමණ ප්‍රමාණවත් තෙල් පොළවේ ඇතැයි සිතූ ඒ කාලේ එඩ්සන් සිතුවේ අනාගතයේ තෙල් මත රැඳෙනු ඇති කියා. නමුත් අසාමාන්‍ය ටෙස්ලා යුග ගණනාවක් අනාගතය දැක්කා. නොමිලේ මිනිස්සුන්ට විදුලිය ලබා දෙන විට ඉන් ලාභයක් උපයන්නේ කෙසේද? මේ නිසාම ආයෝජකයන් සියල්ල ටෙස්ලා අතහැරියා. ටෙස්ලා ණය වෙමින් ලෝට සෙත සැලසුවා. විශේෂයෙන් කුරුල්ලන්ට හානෙක් සියලු සතුන්ට ඉමහත් ආදරයක් දැක්වූ මේ අවිවාහකයා 86 හැවිරිදි වියේදී සිය හෝටල් කාමරය තුලදී දුප්පතෙකු ලෙස දිවියෙන් සමුගත්තා. වංචනික ව්‍යාපාරික එඩ්සන් ගැන සැවම දන්නා නමුත් ලොවක් තැනූ ටෙස්ලා ගැන පාසල් පෙළ පොතකවත් නැහැ. නමුත් අපගේ දරු මුණුපුරන් ඔහුට ණය ගැති. ඉතින් සියවසේ විද්‍යාඥයා විදියට සුදුසු බොහෝ දුරට සෛද්‍යාන්තික විද්‍යාඥයෙකු පමණක් වූ ඇල්බර්ට් අයින්ස්ටයින්ද නැතහොත් වසර 100 ගණන් පෘථිවියේ අනාගතයේ තනියම තම දෑතින් ගොඩ නැගූ නිකොලා ටෙස්ලාද යන්න ඔබ සිතා බැලිය යුතුයි. See you.